හලෝ යාළුවනේ, ඉතින් කොහොමද? මොන වෙනද වගේම අදත් අලුත් කෑමකින් ඔබව හමු වෙනවා. මට හිතුණා ඉතින් අද වෙනසකටත් එක කැරට් සම්බලයක් හදන්න. ඒකට අවශ්‍ය ද්‍රව්‍ය තමයි මම ඔය කපන්නේ. ඉතින් යාළුවනේ මම මේ කැරට් සම්බලය හදන්න හොඳට ලුණු, අවමිරිස්, ගාගත්ත පොල් ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, ලුණු කුඩු සුවල්පයක්, ඒ වගේම තක්කාලි, ඒ වගේම දෙහිවිෂ සුවල්පයක් අනිවාර්යෙන් එකතු කරගන්නවා. මම මේකට හදාගත්තා සෝයා මිල්ක් කරියක්. ඒක හොඳට හින්දලා තියෙන්නේ කටට සැරට. ඒ වගේම කඩල කරියක් තියෙනවා හොඳට පොල් කිරි දාලා හදාගත්ත. ඉතින් යාළුවනේ මම වෙනදට හදන පරිප්පු කරිය හදන්න නැතුව ඒ වෙනුවට තමයි අද කඩල කරියක් හදාගත්තේ. ඇත්තටම කියනවා නම් කඩල කරියයි සෝයා මීට් එකයි කැරට් සම්බලයයි තුනම එක්කව වෙලා එනකොට ඇත්තටම ඒකේ මාරම රසක් තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට හිතෙනවා නම් මගේ වීඩියෝ හොඳයි කියලා පොඩි ලයික් එකක් ෂෙයා එකක් දාලා වීඩියෝ වලට සෙට් වෙන්න. එහෙනම් ඉතින් අපි ආයෙ අලුත් රෙසිපියකින් හම්බ වෙමු යාළුවනේ.